දිත්වා සුලි කුණාටුවට ආණ්ඩුව විසින් ප්‍රතිචාර දක්වපු විදියට විරුද්ධව නිදහස් නීතිඥ සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නඩු දෙකක් ලංකාවේ අධිකරණයට ගොනු කරන්න තීරණය කළා තියෙනවා. මේ නඩු දෙක ඇතුලේ ස්පෙસિෆිකලි කියන ප්‍රධාන වශයෙන් කියන චෝදනා දෙක කුමක්ද කියන එක අපිට ඉදිරි දවස් කිහිපය ඇතුළත බලා ගන්න පුළුවන්. සහ මේ විදිහේම නඩු කීප දෙනෙක් විසින් ඉදිරියේදී ලංකාවේ අධිකරණ වලට ගොනු කරන්න ලෑස්ති බවත් අපි තේරුම් ගත යුතුයි. ඕනම කෙනෙකුට මේ විදියට උසාවියට ගිහිල්ලා රජයට විරුද්ධව නඩුවක් ගොනු කරන්න අයිතිවාසිකමක් තියෙන නිසා ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ. මම හිතනවා මේ නඩු ගොනු කිරීම හරහා රජයට හොඳ අවස්ථාවක් උදා වෙනවා මේ තන තන කතා කරන මේ සුන්බුන් විපක්ෂයේ ලපයි සිපයි ගොබ්බ මැක්කො ටික තන තන කතා කරන දේවල් වල සත්‍යතාවය නිර්වද්‍යතාවය මිනිස්සුන්ට එළියට ගේන්න හොඳ අවස්ථාවක් උදා වෙනවා මේ නඩු දෙක හරහා. ඒ වගේම මේ ආපදාව යම් හෝ දුරකට වළක්වා ගන්න අවස්ථාවක් තිබුණා නම් ඒ අවස්ථාව මග හැරුණු ඉතිහාසගත හේතු කුමක්ද කියන එකත් හරියටම එළියට අරගෙන මිනිස්සුන්ට ඒ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා දෙන්න. මේ නඩු කීපය හොඳ අවස්ථාවක් ලංකාවේ ආණ්ඩුවට දෙනවා. මේ කුණාටු වෙන්න දවස් කීපයකට පෙර සිදුවුණු දේවල් ටිකෙන් අපි පටන් ගත්තොත් 25 වෙනිදා ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ලංකාවේ ආණ්ඩුවට ලබා දීලා තියෙන ඒ වෝනින් එකේ තියෙන්නේ නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත් වලට මිලිලීටර් 150ක විතර වර්ෂාපතනයක් සහ අනිත් පළාත් වලට මිලිලීටර් 100ක විතර වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක විතරයි. ඒක කිසිම තැනක මේ මිලිලීටර් 400ක 500ක වර්ෂාපතනයක් පතිත වෙනවා කියන එක නෑ. ඒ වගේම මේ කුණාටුව දිත්වා කියලා ඉන්දියාව විසින් නම් කරන්නේ නොවැම්බර් 27 වෙනිදා. එතකොට තේරුම් ගන්න 25 වෙනිදා තමයි ආණ්ඩුවට අර නැගෙනහිර මධ්‍යම ඌව පළාත් වලට 150ක වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තියෙන 27 වෙනිදා තමයි මේක කුණාටුවක් බවට පරිවර්තනය වුනේ. දැන් ඕක ඉස්සෙල්ලම ඇදගෙන මේ මැක්කො ටික නෑවනේ. මැක්කො ටික කිව්වා ලංකාවේ ආණ්ඩුවට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ලොකු මේකක් දීලා තියෙනවා මේ විදිහේ කුණාටුවක් වෙනවා මේ විදිහේ විපතක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කිව්වට පස්සේ මට මතකයි නලින්ද සහෝදරයා පාර්ලිමේන්තුවේදී කිව්වා මෙහෙම දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඒ නොවැම්බර් මාසය ඇතුළතම ඉදිරිපත් කරපු වාර්තා ටික ඉදිරිපත් කරගොත් යම් කෙනෙකුට දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරලා පෙන්නන්න කියලා. එතකොට මේ කතාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඒ කියන්නේ මේ විදිහේ පූර්ව දැනුම් දීමක් මෙහෙම වෝනින් එකක් තිබුණේ නැති බව. ඒ කතාව පටන් ගත්ත මැක්කො ටික දැන් කියන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ BBC එකෙන් කියලා තියෙනවා කියලා. දැන් BBC එකෙන් කියලා තියෙන කතාවත් එක දිගට සමාජ මාධ්‍ය වලින් සහ ආණ්ඩුව විසින් කියපු දේවල් වලින් දැන් ඒකත් නැත්තරම නැති වෙලා ගිහිල්ලා දැන් ඒ කතාවත් කියන්නේ නැහැ. මොකද BBC එක කියලා කියන්නේ ලංකාවේ කාලගුණය සම්බන්ධයෙන් දත්ත ලබා දෙන ආයතනයක් නෙවෙයි. BBC එකෙන් අපි දත්ත ගන්නවා නම් BBC එක වගේ විශාල CNN එකනුත් ගන්න ඕන. එබැවින් අපි අල් ජසීරා එකනුත් ගන්න ඕන. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ විදිහේ ගොන් වැඩක් ඒ වගේ ගොන් තර්කයක් ගෙන අරගෙන ආපු මැක්කොන්ට දැන් ඒක බිඳ දාන විදිහේ ප්‍රතිතර්ක සමාජ මාධ්‍ය හරහා සහ රජය විසින් මේ වගේ දේවල් කිව්වට පස්සේ දැන් ඒ සම්බන්ධයෙන් කතාවක් නැහැ. කියන්නේ BBC එකේ කතාවක් දැන් නැවතිලා. ඊට පස්සේ දැන් මම දැක්ක අද ඊයේද කොහෙද මම දැක්ක සමහර තැන්වල දාලා දිනවා මේ ඉන්දියාවේ යම් මොකක් හරි නිවුස් ඒජන්සි එකකින් මෙහෙම කතාවක් කියලා දෙනවා. ඒගොල්ලෝ කියලා තියෙන්නේ ලංකාවට මේ පැය 3න් 3ටද පැය 6න් 6ටද වෝනින් දුන්නේ කියලා. ඒක සම්බන්ධෙනු කිසිම සඳහනක් නැහැ. ඒකත් මැක්කන් විසින් හදාගත්ත කතාවක්. ඒකත් දැන් එහෙම ඩයි ඩවුන් වෙලා බොඳ වෙලා ගිහිල්ලා දැන් ඒකත් අදාළ වෙලා නැහැ. දැන් මේ ආණ්ඩුවට මේ උවදුර සම්බන්ධයෙන් මීට සිද්ධ වෙන්න පෙර යම් සාධාරණ වූ පූර්ව දැනුම් දීමක් වෝනින් එකක් ආවා කියලා කියන්න පුළුවන් විදිහට මේගොල්ලෝ හදාගෙන ආපු තර්ක ටික සියලුම තර්ක ටික දැන් කඩාගෙන විඳගෙන වැටිලා තියෙනවා. ඒත් දැන් ඒක හදපු එවුනුත් කියන්නේ නැති වුණාට සමහර ඔය සජබේ හරි අනිත් තැන්වල ඉන්න ඒ ගොබ්බියෝ සෙට් එක හදපු ලොකු සෙට් එක හදපු ඒ කතාව දැන් උනුත් කියන්නේ නැහැ. මොකද ඒ තර්ක බිඳ වැටෙන නිසා ඒ වුණාට අර ඒ චේන් එකේ පහළම ඉන්න ගොබ්බියෝ සෙට් එක ඒ කතාව තාමත් කියන නිසා මේ නඩුව විභාග වෙන මොහොතේදී මේක සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ දවස් දත්ත අදාළ ආයතන පුද්ගලයන් එක්කම උසාවියේදී මේ කතාව අහනකොට මේ සාක්ෂි ටික එළියට එනකොට අන්න එතනදී මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම සිද්ධ වුණ දේ මොකක්ද කියලා. මොකද උසාවියට එකම කතාවක් නේ යන්නේ. දැන් මේ පිළිබඳ චෝදනා කරන අයත් මේ චෝදනාවට පිළිතුරු දෙන ආණ්ඩුව අයත් එකම තැනකට ඇවිල්ලා අහන ප්‍රශ්නෙට උත්තර දෙනකොට
මුළු රටටම එකම පණිවිඩයක් දෙන්න අවස්ථාවක් ආණ්ඩුවට උදා වෙනවා මේ නඩු ටික හරහා. ඒක ලොකු දෙයක්. ඒ වගේම මේ නඩුව හරහා එළියට එන අනිත් දේ තමයි කාලගුණ දෙපාර්තමේන්තුවට යම් හෝ නිර්වද්‍යතාවයක් තියෙන විදියට ආණ්ඩුවට පූර්ව දැනුම් දීමක් පූර්ව නිවේදනයක් වෝනින් එකක් කරන්න බැරි වුණේ ඇයිද කියන එක. කාලගුණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙන සම්පත් හෝ කාලගුණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය වෙන දැනුම මීට පෙර තිබුණු රජයන් විසින් ලබා දුන්නාද කියන එක මෙන්න මේ නඩුව හරහා එළියට එනවා. මොකද කාලගුණ දෙපාර්තමේන්තුවෙන් යම් කෙනෙකුටත් මෙතෙන්ට විත්තිකරුවෙක් විදිහට ඇවිල්ලා එයාට සාක්ෂි දෙන්න වෙනවා. ඒ අයගෙන් ඇහුවම කොහොමද ඔබලා යම් විදිහකට මේ කාලගුණය සම්බන්ධයෙන් මේ පුරෝකථනය කරන්නේ කොහොමද මේ දේවල් ඇනලයිස් කරන්නේ කොහොමද ෆෝකාස්ට් එකක් කරන්නේ කියලා ඇහුවම ඒගොල්ලෝ කියන තොරතුරු හරහා ලංකාවේ කාලගුණ දෙපාර්තමේන්තුවට මේ වෙනකන් ලබා දීලා තියෙන සම්පත් සහ ඒක මොනතරම් දුරට මොඩර්නයිස් කරලා තියෙනවද කියන එකත් එළියට එනවා මේ නඩුව අහනකොට. ඒකෙදි විත්තිකරුවන් විදිහට උසාවියට ඇවිල්ලා සාක්ෂි දෙන වෙන කාලගුණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කියන දේවල් හරහා මේක මොනතරම් දුරට පහුගිය ආණ්ඩුව විසින් අසාර්ථක ලෙස පවත්වාගෙන ගියපු ආයතනයක්ද කියන අන්නේ පණිවිඩෙත් ඉදිරියට මිනිස්සුන්ට මේ නඩු තීන්දුව හරහා එනවා. අපිට එතකොට බලා ගන්න පුළුවන් කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුලේ වංචා දූෂණ සිදු වුණාද ඒකට ඇලොකේට් කරලා තිබුණු ඒ සල්ලි වලට මොනවද උනේ ඒක යටිමඩි ගැහුවද දැන් පැහැදිලි ලෙස ආරංචි වෙනවා මේ ඩොප්ලර් රේඩාර්ස් වැඩ කරන්නේ නැතුව තිබුණා. ඒක සම්බන්ධයෙන් ලොකු විස්තරයක් සිරස ටීවී ස්ටේෂන් එකේ දාලා තිබුණා. ඒක සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක්. ඒ වගේ දේවල් ඇයි පාවිච්චි නොකරේ ඇයි ඒ වගේ දේවල් කැඩෙන්න ඉඩ දුන්නේ හෝ ඒ දේවල් නැවතතාවක් හදලා භාවිතයට ගත හැකි තරමට කාලගුණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය දත්ත ලබා ගන්න පුළුවන් වෙන විදිහේ ඒ පහසුකම් ලබා නොදුන්නේ ඇයිද කියන එක අවුරුදු 7-8ක් විතර පස්සට අපිට මේ කතාවේ පස්සටම ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මේ නඩු අහනකොට ඒ කාලගුණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් ලබා දෙන සාක්ෂි හරහා අපිට හිතා ගන්න පුළුවන් කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුලේ ඉන්න අය මොනතරම් කාර්යක්ෂම විදිහට මේක කරලා තියෙනවාද කියන එකට අමතරව ආණ්ඩුව විසින් කාලගුණ දෙපාර්තමේන්තුවට මොනතරම් මුදලක් ආයෝජනය කරලා තියෙනවද ලංකාවට අදාළ වෙන්නා වූ කාලගුණික දත්ත ලබා ගන්න. අන්න ඒකත් හරි වැදගත්. එතකොට මීට පෙර දැන් මේ ආණ්ඩුවේ අවුරුද්දක් විතර කාලයක් ඇතුළතනේ මීට පෙර ආණ්ඩුව විසින් මොනවද කාලගුණ දෙපාර්තමේන්තුව ඉහළ තැනකට අරගෙන එන්න කර දේවල් කියන එක මේ නඩුව හරහා එළියට එන එක මේ ආණ්ඩුවට ඉතා සුබදායක දෙයක්. අනිත් දේ තමයි මේ පරිසර යුක්ති කේන්ද්‍රය මම දන්න හැටියට ඒගොල්ලෝ නඩුව දාන්න යන්නේ අවදානම් කලාප වලින් ජනතාව ඉවත් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්. අන්න එතන හොඳ පොයින්ට් එකක් එළියට ගන්න පුළුවන්. මොකද මම දන්න හැටියට 26 වෙනිදා සහ 27 වෙනිදා දවස්වල සහ 28 වෙනිදා දවස් ඇතුළත සහ 29 වෙනිදා පටන් ගන්නකොට ජනතාවට සමහර තැන්වලින් ඉවත් වෙන්න කියලා පැහැදිලි ලෙස අවවාද කළා ඒ තැන්වලින් ඉවත් වෙන්න කටයුතු කරන්න කියලා මිනිස්සුන්ගෙන් ඉල්ලා හිටියා. නමුත් සමහර අය එහෙම වෝනින් එකක් දීලා තිබුණත් Tamange ගෙවල් වලින් ගියේ නැහැ. නමුත් ඒ අය ආපදාවටපත් වුණාම ඒක ආණ්ඩුවේ වැරද්දක් විදියට පරිසර යුක්ති කේන්ද්‍රයත් දකිනවා නම් ඒක ඇතුලේ තියෙන ඇත්ත කතාවත් එළියට එන්න නම් රජය විසින් ඉදිරිපත් කළ යුතුයි. ඒ දවස් දෙක තුන ඇතුළත මේ ආපදාව සිදුවෙන දවස් දෙක තුන ඇතුළත අවදානම් කලාප වලට ගිහිල්ලා කරේ මොනවාද? ඒ ගියපු අවදානම් කලාප මොනවාද? අවදානම් කලාප වලට යැව්වේ කවුද? මොන දවසේ මොන වෙලාවන් වලදී ඒ ගොල්ලොන්ට ඒ වෝනින්ග්ස් දුන්නේ? එතන ඉන්න මිනිස්සුන්ට අවදානම් කලාප වල ඉන්න මිනිස්සුන්ට වෝනින්ග්ස් ලබා දුන්නාද? ඒ අය එතනින් ඉවත් වුණාද? ඉවත් වුණ අය කොතනටද ගියේ? ඒ වගේම ඉවත් වුණේ නැත්නම් ඒ ඉවත් වුණු නැති තැන්වල හිටපු අය මේ ප්‍රශ්නේ ලොකු වුණාට පස්සේ ඒ අයට සිද්ධ වුණේ කුමක්ද? ඔන්න සියලුම දේවල් ටික ආණ්ඩුවට පැහැදිලි ලෙස මිනිස්සුන්ට බලා ගන්න එළියට දාන්න හොඳම අවස්ථාවක් තමයි මේ නඩු කටයුතු ටික. මොකද අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම චෝදනා කරන අයත් චෝදනාවට පැහැදිලිව උත්තර දෙන්න පුළුවන් අයත් එක තැනක එක විදියට කතා කරනකොට මේක සම්බන්ධයෙන් සම්පූර්ණ පික්චර් එක එළියට ආවම මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් ආණ්ඩුව මේ ආපදාව කළමනාකරණය කරන්න ආණ්ඩුවට ලැබුණු දත්ත ඔස්සේ ක්‍රියාත්මක වුණු බව සහ මේ ආපදාව සිදු වුණු මොහොතේ සිට මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් සම්බන්ධයෙන් හරියට තර්කානුකූලව විශ්ලේෂණාත්මකව
එළියට එන්නේ මෙන්න මේ නඩු ටික හරහා. ඒක නිසා මේ නඩු ටික දාපු එක හොඳයි. මම දන්නේ හැටියට සජබත් නඩුවක් දාන්න යනවලු. ඒකත් හොඳයි. දාන්න කවුරු නඩුවක් දැම්මත් මේ අවස්ථාව මේ ආණ්ඩුව විසින් උපරිම ලෙස ප්‍රයෝජනට අරගෙන ඇත්ත කතාව මිනිස්සුන්ට සහ මාධ්‍යවලට සහ ලෝකයට ලබා දී යුතුයි.